කුරුණෑගල නගරයේ ඉතා ජනප්‍රිය පාසලක 3 වසරේ ළමයෙක් විසින් ගුරුවෙකුට අයත් ලක්ෂ 140ක වටිනාකමින් යුත් වටිනා මෝටර රථයක් ගිනි තිබ්බා යයි කියන කතාවේ ඇත්ත නැත්ත මොකද්ද? මේ කතාවේ ඇත්ත නැත්ත පිළිබඳව කතා කරන්න ඉස්සරලා අපි එම විද්‍යාලයේ ආදි ශිෂ්‍ය සංගමයේ විසින් ඉදිරිපත් කරන ලද නිවේදනය අපි ඉස්සරලාම මොකක්ද කියලා බලමු. ඒ සඳහා හැම කරුණක්ම මම කියවන්න යන්නේ නැහැ. අදාළ කරුණු 3ක් පමණක් මම කියවන්න. දෙවෙනි කාරණේ විදිහට සඳහන් කරලා තියෙනවා මෙම මෝටර රථයේ ගිනි ගැනීමෙන් අනතුරුව අදාළ ගුරු භාවිතා විසින් මෝටර රථයේ නිෂ්පාදන ආයතනයේ මෙරට නියෝජිත ආයතනය වෙත දෙනවත් කර ඇති අතර එවැනි ගිනි ගැනීමක් සිදුවීමට කිසිසේත් හැකියාවක් නොමැති බව සඳහන් කර ඇත. ඉන් අනතුරුව ගින්න ඇතිවීමට හේතුව සොයා බැලීමට ඒ අසල සවිකර ඇති CCTV දර්ශන පරීක්ෂා කිරීමේදී මෝටර රථයේ ආසන්නයේ සැකටයුතු ලෙස කුඩා දරුවෙකු සැරිසරන ආකාරය හා එම දරුවා විසින් ගිනි පෙට්ටියක් විසිකරන ආකාරය නිරීක්ෂණය වෙලා තියෙනවා. හරි. එතෙන් අපි මේ කාරණයට අනුව නිෂ්පාදන ආයතනයේ සඳහන් කරනවා කිසිසේත් මෙම මෝටර රථය නිකන් කිසිම හේතුවක් නැතුව ගිනි ගන්නේ නැහැ කියන එක. එහෙමනම් අපිට හිතා ගන්න වෙන්නේ අනිවාර්යෙන් මේක ගිනි තැබීමක් සිදු වෙලා කියන කාරණේ තමයි අපිට හිතන්න වෙන්නේ. ඒතර CCTV දර්ශනවල පිටස්තර පුද්ගලයෙක් මෙම කාර් රථයේ අසලට එනවා නිරීක්ෂණය වෙන්නේ නැහැ. හරි ඊළඟට අපි කතා කරමු 14 වෙනි කාරණේ පිළිබඳ. එසේම මෙම සිදුවීමට සම්බන්ධ දරුවාගේ දෙවනි ශ්‍රේණියේ ඉගෙනු ලබන සහෝදරයා විසින් මේ මෝටර රථයේ බඳට මීටර් මාස 6කට පමණ ඉහත සිදු කළ තදබල සීරීම් කුරුටු කෑම් සම්බන්ධයෙන් හෝ එම දරුවාට තරවටු කර හෝ බැනවැදී හෝ නොමැත. ඒ පිළිබඳ දෙමාපියන්ද සාක්ෂි දරයි. කෙසේ වෙතත් මෙම ගිනි ගැනීමෙන් ගුරුබතාගේ මෝටර රථයට සිදු හානිය වෙනුවෙන් මෙතෙක් රක්ෂණ ප්‍රතිලාභයක් හෝ අමතර කොටස් නොමැතිවීම මත අලුත් වැඩියාවක් හෝ සිදු කර ගැනීමට නොහැකි වීම පිළිබඳ කනගාටුව ප්‍රකාශ කරමු. ඒ අනුව මෙම ගුරු භාවිතා තවදුරටත් අගතියට පත්වමින් සිටින බව සිහිපත් කරමු. ඉතින් මේ 14 වෙනි කාරණේ සඳහන් වෙන කාරණයක් තමයි මේ දරුවාගේ, ඒ කියන්නේ මේ ගිනි තිබ්බා යයි සැලකෙන දරුවාගේ බාල සහෝදරයා දෙවනි ශ්‍රේණිය ඉගෙන ගන්නවා. ඉතින් මේ අදාළ වාහනේ මෝටර ඉස්සර පෙර එම දරුවා විසින් සීරීමකට ලක් කරලා කියන කාරණේ තමයි මේ 14 වෙනි කාරණේ සඳහන් වෙන්නේ. ඊකට අපි බලමු 15 වෙනි කාරණේ. මෙම සිදුවීම සිදු ජුලි 3 වන සිකුරාදා දින 5:01ට 3 ශ්‍රේණියේ අධ්‍යාපන කටයුතු අවසන් කර දරුවන් නිවෙස් බලා යාමට පිටත් කර ඇත. එහෙත් මෙම දරුවා 5:04 වනතුරු පාසලේ රැඳී සිට ඇති අතර 5:01 සිට 4 දක්වා පැය 3කට අධික කාලයක් පාසල තුල නිකරුණේ රැඳී සිටීමට ඉඩ හැරීම දෙමාපියන් විසින් සිදු කර ඇති බරපතල වරදකි. වයස අවුරුදු 8කට අඩු මෙවැනි කුඩා දරුවන් පාසල අවසන් වීමෙන් අනතුරුව නිවෙස් බලා කඩිනමින් රැගෙන යාම දෙමාපියන් සතු වගකීමක් වන අතර එම වගකීම ඔවුන් විසින් නිසි පරිදි ඉටු නොකිරීම පිළිබඳ ආදිශිෂ්‍ය සංගමයේ බලවත් අප්‍රසාදය ඔවුන් වෙත ප්‍රකාශ කර තියෙනවා. එතකින් මෙතනත් අපට ගම්ම වෙන කාරණයක් තමයි මේ දරුවා 4 වෙනකම් පාසලේ රැඳිලා තියෙන කාරණේ කියන කාරණේ. මේ අනුව ඔබ තීරණය කරන්න මේ කතාවේ ඇත්ත නැත්ත මොකද්ද කියන එක. මොකද මේක අධිකරණ විසින් තාම තීන්දුවක් දී නොමැති නිසා.